ගේ වට කරලා පාට මල් පිපිලා තියෙනකොට වත්ත පුරාම රස ආහාර ගොඩක් හදන්න එළවලු ගොඩක් පිරලා තියෙනකොට ඒ ඔක්කොමත් එක්ක හිත පුරාම ආදරේ පිරිච්ච මිනිස්සු ගොඩක් එක්ක එක දවසක් හරි ගෙවලා දාන්න තියෙනවා නම් ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම සතුට කියලා මට හිතෙන්නේ. අද අපි පුංචි ගෙවත්තට ඇවිත් යන්න ඔයත් එන්නකෝ. රස ආහාර ගොඩක් හදන්න. හරි පාට වැටිච්ච එළවලු ගොඩක් තියෙනවා. හයි යාළුවනේ, කොහමද ඉතින් ඔයාලට? හරි පරිස්සමෙන් හැමින් අපි මේ කාලේ දරාගෙන ඉමු නේද? මේ 2025 අවුරුදු නොවැම්බර් මාසේ අපි හැමෝටම ජීවිතේ අමතක කරන්න බැරිම මතක ගොඩක් එකතු කරපු කාලයක්. අපේ පැත්තට නම් අවුරුද්දක නොවැම්බර් දෙසැම්බර් කියනකොටම මිදුම සීතල දෙසැම්බරය මේ ගැන අපි ගොඩාක් අවධානයෙන් ඉන්න කාලයක්. ඒ හින්දාම පුංචි පෙර සූදානම්කුත් අපේ තියෙනවා. ඒ හින්දා වෙන්න පුළුවන් අපදාව ටිකක් හෝ අවම කරගන්න අපිට පුළුවන් වුණා. එන්නක යන්න අපි මොකද කරේ බලන්න. අවුරුද්දක් අවසාන වෙනවා කියන්නේ තවත් අලුත් අවුරුද්දක ආරම්භයන්නේ. ඉතින් අපි ඒකට ලකලෑස්ති වෙන්නත් ඕනේ. ඒ හින්දාම ඉතින් අපේ ගෙදර පරිහරණය කරන්න ඕන පුංචි එළවලු ටිකක් හදාගන්න අපි හැමදාම උත්සාහ කරනවා. ඉතින් ගිය අවුරුදු වල අපි හදාගත්ත පැල ಜಾති මේ වෙනකොට අයින් කළා. ඒ පැකට් එකේ තියෙන මිශ්‍රණය තාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ හින්දා ඉතින් අපි පහල ගෙවත්තේ තිබ්බ මේ පැකට් ටික ආය අරන් ඇවිල්ලා ඒ ටික සුද්ධ කරලා අලුතෙන් පැල හදන්න තමයි හදන්නේ. අපි ගෙදර එදිනෙදා පරිහරණයට අවශ්‍ය වෙන එළවලු වර්ග පුංචි පැල ටිකක් හදාගෙන තියෙන්නේ. එතකොට මෙතන බටු පැල, මාළු මිරිස් පැල, බීට් පැල, නෝකොල්, එතකොට තව මොනවාද, අමු මිරිස්, මේ වගේ පුංචි පැල ගොඩාක් නෙමෙයි එක වර්ගකින් පැල 5-10ක් විතර හදා ගන්නවා. එතකොට අපිට ගෙදර පරිහරණය කරන්න ඒව ප්‍රයෝජනට ගන්න පුළුවන්. අනේ ඉතින් මේ මෙතන බිම තියෙන්නේ ඒවට ගෙනාවු පුංචි පැල ටිකක්. මේ තියෙන ට්‍රේ වල දාලත් ඔයාලට ඒ වගේ චුටි පැල ටිකක් හදා ගන්න පුළුවන්. නැත්නම් පැල තවාණකින් උනත් ගෙනල්ලා අපිට ඒව හදා ගන්න පුළුවන්. අපි මේ හදාගෙන තියෙන පැකට් වල තියෙන්නේ පාස්, කොහොබත්, එතකොට පුච්චපු 10 මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි තියෙන්නේ. කාබනික වගාවක් විදියට අපි මේ ටික හදා ගන්නවා. එතකොට ඒකෙන් හොඳ ඵලතාවක් වගේම හරි සරුවට මේ ගස් හැදෙන විදිය අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි තාත්තා ඉතින් මේ දැන් ඒ කෙනාව පැල ටික හදන ගමන් ඉන්නේ. ඒකට පුංචි බෙහෙත් මිශ්‍රණයකුත් හදාගෙන ඒ මුල් වල ඉස්සලාම ගන්නවා. ඒක ගහේ වර්ධනයට හොඳයි කියලා තමයි තාත්තා නම් කිව්වේ. අපි හදාගන්න පැකට් එක එකපාරම අපිට අපේ ගෙවත්තේ ගිහිලා තියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒවට කෙටි කාලන සාත්තුවක් එක්ක අපි හොඳින් බලා ගන්න එපා. ඉතින් ඒ හින්දාම අපේ යන්න පුළුවන්කමයි අපිට පිටපහසුවයි තියෙන විදිහට ගෙලාකින්ම චූටි කඩක් අපේ ආම මේ හදන ගමන් ඉන්නේ. එතන තියලා පැල ටික හොඳින් බලාගෙන පස්සේ අපේ ගෙවත්තේ අපි ඒ ටික හදාගත්තා. අන්න ඉතින් ඔය විදියට අපි හදාගත්ත පැකට් ටික විතර අහුර ගන්නවා. ඊටත් පස්සේ මේවට වතුර දාලා හිමීට පරිස්සමින් බලාගෙන දවස් කිහිපයක් ඊට පස්සේ අපේ ගෙවත්තේ අපි හදන්න තමයි ඉන්නේ. මේ හැමදේම අපි කරේ නොවැම්බර් මාසේ මුල් කාලේ. අද වෙනකොට මේ පැල අපි ගෙවත්තට හදන්න දාලා දැන් මේ වෙනකොට ලොකු පැල තියෙනවා. චුට්ටක් බලාගෙන ඉන්නකෝ. ඔන්න ඉතින් ගෙවත සුද්ධ කරන වැඩේ නම් අපේ තාත්තා පාමුත්තරන් අයත් එක්ක එකතු වෙලා දැන් දවස් ගානකට කලින් ඉඳලා වැඩ කරන්න පටන් ගත්තේ. අපේ ගෙවත්තෙත් ඉතින් නැති දෙයක් නැති තරම්. හැම පළතුරු වර්ගයක්ම, එතකොට කුළුබඩු වර්ග, මේ හැමදේම යායට හදලා තමයි තියෙන්නේ. මේ ඔක්කොම අතර මං ආසම කටුවනෝදා රඹුටන් එහෙමත් තියෙනවා. ඔය අතර ඉතින් අපේ තාත්තා ටනල් එකේ වැඩත් කරන් යනවා. මේ නොවැම්බර් මාසේ අපි අපේ ගෙදර ටනල් එක ඇතුලේ තිබ්බ නයිමිරිස් වගාවට පාත්තු කරගෙන හිටපු විදිහ තාත්තා ඒ ටික වතුර දාලා පොහොර දාලා හරි පරිස්සමින් බලාගත්තා. ඒ අතරම ගෙවත්ත කොටසේ හදන්න ඕනේ කියලා කරවිලෑට ටිකකුත් අපේ තාත්තා පැල කරා. මේ තියෙන මිශ්‍රණයට තමයි තාත්තා කරවිලෑට 2 ගානේ දාලා ඒ ටික ආයේ පස්සලින් වහනවා. ඊට පස්සේ ඒවා පැල ලොකුනාම අපිට පොළවේ හදන්න පුළුවන් විදිහට තමයි තාත්තා මේ ගෙදර තියාගෙන හදවුවේ.
මේ එන වැස්ස කාලෙට අපේ ගෙදර නම් හොඳ පෙරසූදානමක් තිබ්බා. ඒත් මතකනේ ඔයාලට දවසක අපේ තාත්තා දරගෙනල්ලා ඒවත් ලෑස්ති කරලා තමයි තිබ්බේ. මේ ඔක්කොමත් එක්ක ඉතින් අපේ පරිසරයත් මේ විදියට වෙනස් වෙන ගමන් තමයි ඒ දවස් ටිකේ තිබ්බේ. අපි දවස් ගාණක් මහන්සි වෙලා හදාගත්ත පැල ටික අපි අපේ ගෙවත් බිම හදාගත්තා. ඒ හදලා දවස් දෙක තුනක් යන්නේ නැහැ. එතකොට මේ මහා වැස්ස පටන් ගත්තා. ඉතින් මේ ගස් වලටත් ඒව දරා ගන්න බැරි තරමට මේ වැස්ස බලපෑම තිබ්බා. ඉතින් ඒ දවස් ටිකේ අපි ගිලිසීරියා කොළ කියන්නේ. එහෙම නැත්නම් අපි නම් කියන්නේ කන්‍යවරුන්ගේ කොළ කියලා. මේ කොළ වලින් මේ පුංචි පැල අපි වහලා තිබ්බා. එතකොට අර වතුර පාරේ එන සැර චුට්ටක් විතර බාල වෙලා තමයි මේ පැලවලට වැදෙන්නේ. ඒ හින්දා ඉතින් අපි හදාගත්ත පැලවල හොඳ ඵලදාවක් අපිට මේ දවස් ටිකේ බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අන්න ඉතින් දවස් ගානක අපේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට අපේ ගෙවත්ත පුරාම පාට පාටේට ගොඩාක් හැදිලා තියෙනවා. ඒත් මේ වැස්ස නිසා පුංචි කරදර ටිකකුත් වෙලා නැතුවම නෙවෙයි. ඒත් තියෙන දේෙන් අපි සතුටු වෙන්න ඕනේනේ. නැති වෙන දේවල් ගැන හිතලා දුක් වෙනවට වඩා තියෙන දේ හරි පරිස්සමෙන් ප්‍රයෝජනෙට අරගෙන අපි අපේ ජීවිතේ ලස්සන දවස් ගෙවලා දාන්න ඕන. කොච්චර අමාරු වුණත්. මේ මහ වැස්ස හින්දා ඉතින් අපේ හරිතාගාරේ නම් කඩන් වැටුණා. ඒත් ඉතින් මොනා කරන්නද? තියෙන දේ අපි හරි පරිස්සමට ප්‍රයෝජනෙට අරගෙන අපේ වගාවන් අපි කරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ දාසරේ අස්සන්නත් අපේ හිත සතුටු ආකාරයට තියෙනවා. ගේ ඉස්සරහ තියෙන වැටමායිම දිගටත් ඔන්න ඉතින් නයි මිරිස් පළ ටිකක් අපිට ගෙනත් දාන්න ඕන අපේ හරිතාගාරයට හානි වුණේ හින්දා. ඒ වුණත් ඒකෙත් ලස්සනක් තියෙනවානේ. ඒ ඔක්කොමත් එක ගේ වටේටම දැන් එළවලු ගොඩාක් පිරලා තිනකොට හිතට හරිය සතුටක් දැනෙන්නේ. අහල පහල ගෙවල් වලටත් බෙදාගෙන ඉස්සරහ දවස් ටික ගෙවා දවන්න ඕන. එළවලු වලින් නම් අපිට දැන් අඩුවකුත් නැහැ. වැලිමට කියන්නේ ඉතින් අලවලට එළවලු වලට ප්‍රසිද්ධ පැත්තන්නේ. ඒ අතර ඉතින් බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ පැත්තත් ලොකු හානි වුණා. ඒත් මේ තියෙන සරුව අස්සන්නත් එක්ක හිතට සතුට වෙන්න එක දෙයක් හරි තියනවානේ කියලා අපිට නම් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. වෙච්ච හැම දෙයත් එක්කම ඔයත් කඩා වැටෙන්න එපා. පුළුවන් විදියට අපි ආයෙත් නැගිටිමු. හැබැයි පරිසරය අපිට ලස්සන කතාවක් කිව්වා. ඒ කතාවේ අමිහිරි තැන් ටික හොඳින් මතක. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ආයෙත් දවසක අපි එනවා.